Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ challenge එකක්. මොකද කියලා ඔයාලන්ට දැනටවත් තේරෙනව නේද? ඉතින් අද අපි ගෙනල්ලා තියෙන්නේ ramen challenge එකක්. ඉතින් මයි මේ ඉන්නේ මගේ අක්කා. මගේ නම සෙනුමි. මෙයයි නම කියන්නේ. මට බැලනේ. ඔයාම කියන්න කොනේ. කියන්න නම. ඔයාගේ නම කියන්න සම්පූර්ණ නම කියන්න. අනේ මොනද? ඔන්නේ කියන්නේ අර වීඩියෝ කියනවා. හයි මගේ නම පොල්ම ගන්නවා. ඉතින් මේ ඉන්නේ මගේ අක්කා. ඉතින් අද අපි දෙන්න ගෙනල්ලා තියෙන්නේ රාමෙන් චැලෙන්ජ් එකක්. මේක තමයි මෙන්න මේක. ඔයාලා දන්නවා ඇති මේක මොකද්ද කියලා. ඉතින් අපි බලමු මේක අපි දෙන්නට කා ගන්න පුළුවන් නේද කියලා. ගොඩක් අය කියලා තියෙනවා මේක සැරයි කියලා. බලමු. මොකද මම කියන්නේ ඉතින්. මම මොනවා කියන්න දන්නේ? අපි බලමු අපි දෙන්නගෙන් කාටද මේක කාලේ ඉවර කරගන්න පුළුවන් වෙන්නේ කියලා ඉක්මනටම. බලමු ඉතින්. ඔයාලා මොකද ඉක්මන කාලේ ඉවර වුණොත් මොනවද ලැබෙන්නේ? මෙහෙම වෙන්නේ. මේ දෙකේ දැන් අපි දෙකක් හදලා තියෙනවානේ. මේක මං කනවා මේක මෙයා කනවා. එතකොට මේ දෙකෙන් ගොඩක්ම කලිවර කෙනා පරදින කෙනා පරදින කෙනා ගන්න දිනන කෙනාව ඩේ අවුට් එකක් එක්ක යන්න ඕනේ. හරිද? අපි බලමු කවුද දිනන්නේ කවුද ඩේ අවුට් එක එක්ක යන්න වෙන්නේ කියලා බලමු. ඉතින් මම දින්නොත් එහෙම මෙයා මාව ඩේ අවුට් එකක් එක්ක යන්න ඕනේ. මෙයා දින්නොත් එහෙම මම මෙයාව ඩේ අවුට් එකක් එක්ක යන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. බලමුකෝ නේද? අපි බලමු. ඔයාලා හිතන්නේ කවුරු දිනයිද කියලා. දිගටම බලන් ඉන්න කවුද දිනන්නේ කියලා. ඉතින් අපි තාම මේක දැම්මේ නෑ. මේ තාම හදලා තියෙනවා විතරයි. ඉතින් අපි මේක දාලා බලමු. මෙන්න මෙච්චර තියෙනවා. මේ ඔක්කොම දාගන්න ඕනේ. හා දෙයනේ. ඉතින් අවුරුදු කොහොමද යාළුවනේ ඔයාලට? අවුරුදු එහෙම ජයයිද? යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වත් කපා ගන්න. ඔරු කොතුර මම දන්නවා හොඳ හෙලක් හදාගන්න. ඔයාට කියන්නේ හිතුනේද චීස් රාමෙන්? බෑ බෑ සැර එකක් වෙන්න ඕනේ. චැලෙන්ජ් නම් චැලෙන්ජ්. නේද? ඔය අනිත් එක කපා ගන්න. හරි. ඔව්. මට ඉතින් හරියට වැඩක් කරගන්න තේරෙන්නේ නැහැ. ඔව්. හරක් ගන්නවා. කොයි මේ ඇලුනා. මේ ඔක්කොම කන්න ඕනේ. මේ ඔක්කොම කාලා කියන්නේ මේ ඔක්කොම කනකම් බීම තියෙනවා. බීම බොන්න බෑ. කූල් වතුර තියෙනවා. ඒව බොන්නත් බෑ. බීපු කෙනා පරාදයි. මේක ඔක්කොම කන්න ඕනේ. ඔක්කොම කාලේ ඉවුනාට පස්සේ බොන්න පුළුවන්. ඔක්කොම කියන්නේ දැන් ඔක්කොම කන්න ඕනේ කියන්නේ මේ දෙකෙන් වැඩිපුරම කන කෙනා. වැඩිපුරම කන කෙනා තමයි මේ තරගෙ දිනන්නේ.
මේ කාල් වුණාට පස්සේ කූලර් තියෙනවා බීම තියෙනවා හදාගෙන ඉතින් මේ දෙක බොන්න පුළුවන් කාලේ ඉවර වුණාට පස්සේ එතකම් බොන්න බෑ හරිද අපි බලමු කවුද දිනන්නේ කියලා ඔයාලා හිතන්නේ කවුරු දිනයිද මම දිනයිද මෙයා දිනයිද අපි බලමුකෝ නේද දැන් ඉතින් කන්නයි තියෙන්නේ Nice. දැන් අපි කන්නයි හදන්නේ පොඩ ඉන්න 1යි 2යි 3යි කිව්වම කන්න හරිද කැටයන් අයියෝ 1යි 2යි 3යි කියන්නකො මම කන්න ඉතින් ඔයාට ඔච්චර හදිසි ඔයා හිතන්නේ මේක කන්න පුළුවන් කියලාද බලමු කියන්න මට පරාදේ වෙන්න හිතන්නේ හරි 1යි 2යි 3යි මට පොඩි කාලේ නම් ඕන සැලකෑම කන්න පුළුවන් එම් සවුලන්නේ අයියා ඔය සැලයිදනේ ඕ මන්නම් මේ චැලෙන්ජ් කරන්න මෙයාත් එක්ක සැලජාතිත් එක්ක මොකක්ද චැලෙන්ජ් කරන්න මේ අඩුව කමන්නේ ගේම අතරින්නේ කොහමද ගේම ගහනවා රයිනේ මං අඬනවා නෑ මට බෑ මේ වගේ අවුට් එකක් යන්න ඔයාලා මාව එක්ක යන්න ඕනේ අත්‍තරම දැවිල්ල මෙයානේ පාදින් වෙන්නේ සම කන්නේ මගේ හැමමයි මෙයා කාලත් ඉවරයි අනේ දුන්න සිටියා මට බෑ අනේ
පොඩි කාලත් ඉවරයි. ඊයෝ කාලත් ඉවරයි. අනේ බෑ. ඔටුත් මං කෑවෙම නෑ. මෙන්න මගේ පිඟාන. මට බෑ. මම කාලේ ඉවරයි. බෑ. Music. කොහොමද ඔයා කෑවේ? මං අඬලා ඉන්නේ. Run. A few moments later. ඉන්න හොය දොනවා තුල ඉන්න බෑ. අම්මෝ ඔයාලා කන්න එක සැර කන්න පුළුවන් මෙයා වගේ කෙනෙක් නම් කෑවත් කමන්නේ නැත්තම් කන්න නම් එපා. මගේ පිඟානේ හැමමයි. මෙයා ඔක්කොම කෑවා. මට කන්න බෑ. මට කන්න බැරි වුණා. අයියෝ මට දැන් එක්කන් යන්න වෙනවද? කරන්න දෙයක් නැහැ guys. පරාජය බාර ගන්න උනා. කමන්නේ. මම කවදාද දවසක දිනනවා. සැර කන්න පුරුදු වෙනවා. නහය දානවා. කනෙන් දුන්නා. නහය දානවා. දැන් මට ඔලව. සීන් ටිකක් කාලා ඉස්සෙට ටිකක් බීලා. මේකට ගෝණක්වත් නැහැ. කමන්නේ. එහෙනම් දෙමළ ඩේවුට් එක යනවද? ඔව්. කමන්නේ. පිට්. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. day out vlog එකකින් ඊළඟට හම්බෙමු. අද මෙයාට දිනුම ඊළඟ දවසේ මට. හරිද? කවදාවත් බලමුනේ. සැර කන්න පුළුවන් මට. ඉන්න බෑ. එහෙනම් අද මේ vlog එක ඉවරයි. ඊළඟට day out vlog එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්න. bye.